පන්සලේ යුද්ධයක් වගේ නිර්මාණය වේගන ආවා. හාමුදුරුවරුයි ගිහියොයි අවුරුද්දෙම දින ටික දීලාවත් ඉවර කරන්න බැරි තරම් සෙනගක්නේ. ඒ ගමන මං කිව්වා හාමුදුරුවරු ඉස්සෙල්ලා දින ටික ලියාගෙන ඊළඟට ගිහියෝ ලියා ගන්න කියලා. ඊට පස්සේ හාමුදුරුවරු හොරට ලියන්න ගත්තා. හිතේ වේදනාවෙන් එහෙම ආපු අයට දොස් කියමින් ආරාධනා දුන්නා. ගීයන්ට දෙන්න හැදුවා. මේසෙත් තල්ලු කරගෙන එනවා. කීප වතාවක් එනවුස් කරලත් කිව්වා බෑ. ඒ ගමන එක්කුටවත් ධර්ම දේශනාවලට දින නැහැ. තොපට මගේ පන්සලේ මගේ ධර්මශාලාව ඇතුලේවත් හැසිරෙන්න බැරි නම් තොපිට මොන බනද ඵලයවියක් හොයන්න කියලා යවුවම දුන්නේ නැදින. ඒ තරම් පුතා කැත සත්ව ගති ඉවසීමක් නැති පව් ජීවිත. අපි පැවිද්දෝ හැටියට මේවා දරාගෙන යන්න ඕන. දරාගෙන යන්න ඕන. ගිහියෝ හැටියට ඔබට ඊටත් වඩා දරන්න පුළුවන් වෙන්න ඕන මේ ලෞකික රාගික කෙලෙස් බර ලෝකයක ජීවත් වෙන හින්දා. අපි ගැටෙනවාට වඩා ඔබට ගැටෙන්න වෙනවා කසිප්පුකාරයෝ එක්ක. ගංජාකාරයෝ එක්ක. සමහර ගෙවල් වල ගෑණි දරුවෝයි ජීවිත කාලෙම කසිප්පුකාරයා ගාවනේ පුතා. ජීවිත කාලෙම ගංජාකාරයා ගාවනේ. ඒ දරුවාට ඒ බිරිඳට ඒ පවුලේ අම්මාට තාත්තාට සහෝදරයන්ට සත්පුරුෂ සහෝදරයෝ හිටියෝ මොන තරම් කායික මානසික වේදනාද බලන්නකො. ඒ වගේම දඩයක්කාරයෙක් සල්ලාලයෙක් මිනිමරුවෙක් පවුලක ගමක අපිට හිටියොත් අපට මොන තරම් අපහසුතාවද. දැන් රටේ පාලකයෝ හොඳ නැති නිසාවෙන් අපි ඔක්කොටම ඇනෙන කටු සහිත ජීවිතයක් නෙමෙයිද තියෙන්නේ පුතා? කටුක ජීවිතයක්. දැනට අවුරුද්දකට කලින් අපි බඩු ගන්නකොට ප්‍රීතියෙන් ගත්ත බඩු ටික අද බලන්නකො කඩේට ගිහිල්ලා ගන්න. පුදුම චිත්ත කම්පනයක් නේ තියෙන්නේ. වේදනාවක් නේ තියෙන්නේ. කිසිම සතුටකින් ජීවත් වීමේ වාග්යක් ඇති පරිසරයක් තියෙනවා නෑ. ව්‍යාපාරිකයෝ ව්‍යාපාරිකයාට හිතිච්ච ගානට බඩුව විකුණනවා හැර රටක නෑ පුතා පරිපාලනයක්. රටක පරිපාලනයක් නෑ. මේ කඩේ මුදලාලිට හිතිච්ච ගානට ඒ මුදලාලි විකුණනවා. එහා පැත්තේ කඩේ මුදලාලිට හිතිච්ච ගානට ඒ මුදලාලි විකුණනවා. අල්ලපු ගමේ මුදලාලිට හිතිච්ච ගානට ඒ මිනිහා විකුණනවා. කඩ තුනකට යනකොට එකම බඩුව සමහර විට මිල තුනයි. ඒ මිල තුනේ පරාසයත් පුතා බොමයි. මිනිස්සුන්ව රටවැසියන්ව කොතෙක් හූරාගෙන කෑවත් අර රාජෝවාද ජාතකයේ බල්ලා තියනවාද ඔයාලා? රාජෝවාද ජාතකයේ බැලුවා නම් ඒ රාජෝවාද ජාතකයේ උගන්වලා තියෙන්නේ ඕකමයි. අධාර්මික පාලකයෝ අධාර්මික පූජකයෝ ඉන්න පරිසරයක රටවැසියන්ට සිද්ධ වෙන අපහසුතා. පාලකයා අධාර්මික වෙනකොට පාලකයාගේ කාර්ය මණ්ඩලය අධාර්මික වෙනවා. කාර්ය මණ්ඩලය අධාර්මික වෙනකොට අනිත් රාජ්‍ය සේවකයෝ අධාර්මික වෙනවා. ඒ සියලු දෙනා මත යැපෙන රටවැසියෝ අනන්ත පීඩාවට දුකට වේදනාවට පත් වෙනවා. මෙවුම් විදින අනින කටු නිසා. ඒවා අපේ ජීවිතවල
අත්දැකීමෙන් දැන් තහවුරු වෙලා බලන්නකො අහිංසක අපි හේනක් කරලා කුඹුරක් කරලා අස්වනු එනකන් gedara බුදියන්න පුළුවන්ද? බෑනේ. gedara බුදියන්න බෑ. බීජ ටික වපුරපු දවසේ ඉඳලා නෙලලාගෙට ගේන කම්ම පැලේ බුදියන්න ඕන. ඇයි අලියාගෙන් රිලවාගෙන් වඳුරාගෙන් ඉත්තෑවාගෙන් ඌරාගෙන් මොනරාගෙන් ආදී කොට ඇත්තා වූ භෝග විනාශ කරන බරපතල වූ ඛේදනීය හානිකර සතුන්ගෙන් තමන්ගේ ජීවිතය ගැට ගහ ගන්න අස්වැන්න රැක ගන්න. ලංකාවේ පාලකයාට ඇහැපෙන්නේ නැතුවාට කෝටි ප්‍රකෝටි ගාණක් රටේ අස්වැන්න විනාශ කරනවා සත්තු. කෝටි ප්‍රකෝටි ගාණක් අස්වැන්න විනාශ කරනවා. ඒ වගේම පින්නතුනි ගන්නා අස්වැන්න හිතුවක්කාර අවිචාරමත් වූ කූට පරිපාලනයක් තියෙන නිසාවෙන් හිතුණු තැන මගෙන් 100ට අරගෙන එතනින්ම ඇඟිල්ල දික් කරලා 200ට විකුණනවා පුතා. මාස 4ක් ගොවියා දුක් විඳලා අරගෙන 100යි ඇහිපිල්ලන් කොටන තරමේ අසුරු සැනයකදී එක ව්‍යාපාරිකයෙකු විසින් තව ව්‍යාපාරිකයෙකුට 200ට විකුණනවා. අර මිනිහා මැද ඉඳලා 100ක් ගන්නවා. ඊට පස්සේ අර 200ට ගත්ත මිනිහා ගෙනහිල්ලා පුතා ඒ මිනිහා 50ක් අරන් 250ට දෙනවා. අතරමැද හිටපු මිනිස්සු නිසාවෙන් අර භාණ්ඩය පාවිච්චි කරන්න ගන්න අපි කියමුකෝ වම්බටු ගෙඩියක් කියලා. ඒ වම්බටු ගෙඩිය පාවිච්චි කරන්න ගන්න පාරිභෝගිකයාත් නිෂ්පාදකයා දෙන්නාටම ඊටාම අකාරුණික වේදනාවක් විඳින්නට අවස්ථාව හදනවා. ඒ පවුලෝකයේ ඇතුලේ අපි ජීවත් වෙන්නේ. මම මේ කිව්වේ සමාජයේ ස්වභාවය. හැබැයි මේ සමාජයේ මැද්දේ අපි ගමන් කරන මේ සමාජ ගමන සංසාර ගමන ගෙවාලන අතරේ අපි විසින් කරපු පාපයක් තියෙනවානේ. ඒ පාපේ තමයි මේ හීන් යවුන් හදාපු එක. ඒ පාපේ තමයි මේ හීන් යවුන් හදාපු එක. හේතුව මේ පොඩි උන්ට පව් රටක් ඉතුරු කරලානේ පුතා මැරෙන්න වෙන්නේ. මේ ඔබ අපි යන ගමනේ නිමාව ණය බරින් බර වෙච්චි ජීවත් වෙන්න නිදහසක් නැති වෙච්චි සෞඛ්‍යයක් අධ්‍යාපනයක් හරියට නොමැති රටක මෙවුන් හුදකලා කරලා තියලා මැරෙනකොට අපි අපරාධයන් මේ කරලා මැරෙන්නේ. අපරාධයක් කරලා මැරෙන්නේ. ඒ ළමයාට ළමා ලෝකයේ වේදනාවක් නැතුව දුකක් නැතුව ඒ ගමන යන්න ඉඩ හදන්නේ නේද? විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය දන්නවා ඒගොල්ලන්ට විවිධ චක්‍ර ලේඛන එනවා සංශෝධන එනවා. ඒ ආපුවාම ඒවා ඉස්කෝලේ ඇතුලේ ක්‍රියාත්මක කරනවා. ඒක චූටියෙකුට කොච්චර ගැළපෙනවාද නොගැළපෙනවාදයි වර්තමාන සමාජයේ ඉන්න අධ්‍යාපනඥයෝ ඇමතියෝ ලේකම්ලා කිසි කෙනෙක් දැකලා නැහැ. ඒ නිසා මේ ළමයාගේ ඔළුව නරක් කරන ඒවා තමයි තියෙන්නේ. බලන්නකෝ දැන් හෙටානින්දා ශිෂ්‍යත්ව විභාගේ තියනවා නේද? ඒ ශිෂ්‍යත්ව විභාගයට රෑ 12 වෙනකන් උගන්වනවා හීන් එවුන්ට.
උදේ පාන්දර ඉස්කෝලේ යන්න කලින් එක පන්තියකට දානවා. මේකගේ වයස බලන්නකෝ. ඉස්කෝලේ යන්න කලින් පන්තියකට දාලා ඒ පන්තියෙන් අරගෙන ගිහිල්ලා ඉස්කෝලේට දානවා. ඊට පස්සේ ඉස්කෝලේ ඇරිච්ච ගමන්ම ගෙනහිල්ලා තව එකකට දානවා. ඒකලා පුතා රෑ පන්තියට දාලා රෑ 12ට ළමයා ගන්නවා. මේක හීම්මේ පැටියාට තියා මටවත් දරන්න පුළුවන්ද? දරන්න බෑ. ඒ දරන්න බැරි බව පෙනි. ඇයි එහෙම කරන්නේ? මුංගේ කරුමේ නෙමෙයිද? මොන්ටිසෝරියෙන් පටන් ගන්න මොන්ටිසෝරි පාලිකාව මෙව් මරන්න. අම්මත් එක්ක එකතු වෙනවා තාත්තත් එක්ක එකව වෙනවා අම්මටත් කුලප්පුව නෙමෙට ඒ කුලප්පු වෙච්ච ගෑනු එකව වෙලා මෙවුන්ව මරලා තලලා පොඩි කරලා විනාශ කරලා තියෙන. බලන්නකෝ උගන්වුවාට මේ ළමයින්ට සමාධියෙන් පැය භාගයක් ඉඳ උගන්වා ගන්න බැරි වුණා නම් නිසල්මම්බ පැය භාගයක් ඉඳ උගන්වා ගන්න බැරි වුණානේ. තවම අරක මේකට අයින්නවා මේක අනිකට අයින්නවා අරක මේකට වැලි ගහනවා මේක අරකට වැලි ගහනවා මේ සම්භාවනීය පින්වත් වෙලාවෙත් එහෙම තියෙන්නේ අම්මාටත් බැරි වෙලා ගුරුවරුන්ටත් බැරි වෙලා මේ හීන් එකාව අරමුණක තියන්න බැරි වුණා. හේතුව අපි ඔක්කොටම කුලප්පුව පුතා. අපි ඔක්කොටම වල් වැදිච්ච කුලප්පුවක් තියෙනවා. පෙරේතකමක් තියෙනවා. මේ උගන්නන අධ්‍යාපනික ලෝකේ ඔයාලා හොඳට බලන්නකෝ හොඳ පින්වත් මිනිහෙක් හදන්න උගන්වන්නේ කවුද මෙතන? හොඳ පින්වත් මිනිහෙක් හදන්න උගන්වන්නේ මේ එක අම්මෙක්වත්. එක තාත්තෙක්වත්. මේ ඉන්න එක ගුරුවරයෙක්වත් පින්වත් බෝසත් උතුම් මිනිහෙක් හදන්න නෙමෙයි උගන්වන්නේ. උගන්වන්නෙම ලොකු පුටුවක් හිමි වෙන ලොකු පඩියක් හිමි වෙන ලොකු නිලයක් හිමි වෙන විභාග පාස් වෙන එකෙක්. එහෙම එකෙක් නේද? එහෙම එකෙක්මයි. මේ ඔක්කොම ප්‍රාර්ථනා කරන්නේ එහෙම එකෙක්මයි. හැබැයි මල පොතේ අකුරු දන්නේ නැති රම්බණ්ඩාගේ පුතාව රම්බණ්ඩා හේන වැඩ කරලා මහාචාර්ය කළානේ. නේද? හැබැයි රම්බණ්ඩා මල පොතේ අකුරක් දන්නේ නැහැ. රම්බණ්ඩා ඉගන්නුවා හැබැයි කොල්ලට මහාචාර්ය වෙන්න. අපේ තාත්තා 3 පන්තියට ගියේ. අපි 10 දෙනා උන් හිටිතන් නැතුව හිටපු අපිට හරිහාමන් ගෙයක් නැතුව කටුමැටි පැලක හිටපු අපිට 10 දෙනාටම ගේදොර වතු පිටි හිමිවන තැනක තබා මිය දෙන්නට හැකියාව ලැබුණා. තාත්තා බැංකු ගිණුම් දාලා නැහැ අපිට. අම්මා බැංකු ගිණුම් දාලා නැහැ අපිට. රංකෙන්දක් කර බැඳලා නැහැ අපේ කාගේවත්. දෑංගිලි වල කවදාවත් රත්තරන් ගෑවිලා නැහැ අපේ. ඒ වුණාට පුතා දැන් අපිට රන් රිදී මුතුමැණික් ඕන දෙයක් හොයා ගන්නට පුළුවන් හයිය අපේ ජීවිතවල තියෙනවා. දැන් ඔක්කොටම රත්තරන් තියෙනවා අපි 10 දෙනාටම. පැවිදි වෙච්චි මටත් තියෙනවා රත්තරන්. අනිත් අයටත් වඩා. මට රත්තරන් සොයා ගිහිල්ලා නෙවෙයි. රත්තරන් පූජා කරලා තියෙනවා පුතා. මං කොරියාවේ ගිහිල්ලා බණ කියපු වෙලාවේ පවුන් 4ක 5ක බේස්ලට් එකකුයි චේන් එකකුයි කොල්ලෙක් ඔතලාගෙන අතේ තිබ්බා.